හැම බන්ධනාගාරෙම ආණ්ඩුව මොකද කරන්නේ? හවස නිවුස් එකට තමන්ගේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන නිවුස් එකක් දාගන්න ඕන හින්දා බන්ධනාගාර ටික පුරවන පරීක්ෂණ කරන්නේ නැහැ. ඒ කාලේ මොකද කිව්වේ? කන්ටේනර් දෙකක් රාජපක්ෂලා පැන්නුවක් ගුවා කුඩු එක්ක. අපි තව නොබෝ දිනකින් කන්ටේනර් දෙක එළියට දාන්න අවසර දීපු අය ගැනත් පාර්ලිමේන්තුවේ කතා වෙන්න. ඒ ගැන දැනගන්න ලැබෙයි. කවුද කන්ටේනර් එළියට දැම්මේ කියලා. කවුද ඒ අයගේ නීතිඥවරු කියලා. ඒවා ජනතාවට දැනගන්න ලැබෙනවා තව නොබෝ දිනකින්. හැබැයි මොකද්ද කරේ? ඒක දේශපාලනීකරණය කරන්න ගියා. අයිස් ෆැක්ටරියක් තියෙනවා කියලා කිව්වා. සමස්ත දකුණු පළාතම හංගඩු ගැහුවා. දකුණේ පාතාලේ කියලා. සිද්ධිය දෙකක් පදනම් කරගෙන ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කරන අවශ්‍ය වැඩපිළිවෙලක් හැදුවා. අද බන්ධනාගාර පිරලා ඉතිරිලා ගිහිල්ලා. ඒ ඇතුලේ සමහර නඩු අවුරුදු 10යි 12යි. සමහරු මාස 10යි 12යි රස පරීක්ෂණ වාර්තා වෙනකන් අවුරුද්දක් දෙකක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න වෙලා තියෙනවා. මේවට විසඳුම් හොයන්න ආණ්ඩුවට උමනාවක් නැහැ. හැබැයි සමහරුන්ගේ කාලෙ දික් කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්නත් ලෑස්ති. ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න උවමනාව තියෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ව්‍යවස්ථාව වෙනස් කළා කාලෙ දික් කරන්න උවමනාව තියෙන්නේ අවුරුදු 10ක් 12ක් යන අපරාධ නඩුව මාස 6න් 7න් අහල ඉවර ගන්න නම් කමක් නැහැ. අපිට දැනගන්න කැමති අධිකරණය මෙතරම් ස්වාධීන නම් ආණ්ඩුව කියන විදියට. අපිත් විශ්වාස කරන විදියට. අධිකරණ පද්ධතියේ දේශපාලන හැසිරවීමක් නැත්තම් අපිත් විශ්වාස කරන විදියට. ඇයි ආණ්ඩුව මෙතරම් උත්සාහ කරන්නේ රටේ නීතිඥ සංගමයත් ආසියාතික නීතිඥ සංගමයත් සමස්ත දේශපාලන අධිකාරියත් පුරවැසියත් විරුද්ධ වෙන සංශෝධනයකට ආණ්ඩුව අරගෙන යන්න. මොකද්ද මේකේ හැංගිච්ච රහස? මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන ආණ්ඩුව උමනාව? එහෙනම් මගේ ආදරේ අම්මේ තාත්තේ මිත්‍රවරුන්. අද ආණ්ඩුවේ නොහැකියා වහගන්න ආණ්ඩුව මර්ධනේ පාවිච්චි කරනවා. අපි ඉතිහාසයේ මහාණ්ඩු දැකලා තියෙනවා. හැබැයි ආණ්ඩුවත් මතක තියාගත යුතු දෙයක් තියෙනවා. එහෙම ආණ්ඩු වලට ඉතිහාසයේ වෙච්ච ඉරණමත් පිළිබඳවත් ආණ්ඩුව අධ්‍යයනය කරන්න. TJ News ශ්‍රී ලංකා සමග දිගටම රැඳී සිටින්න subscribe කරන්න. ඔබට සුබ දවසක්.